Baba, kok, ini Baba. Malah ko iti. Kok, නැගිට පා. වත්තරේ ඇඳගන්නේ. මොකද වුනේ? ඩිංගිරි අම්මා. මං ඩිංගිරි තමා. කෝ. මොකද වුනේ? ඈ? අම්මා. මට මේ බීපා වතුර ටික. දැන් කියපන් මොකද වුනේ? මං බුලත් ටිකක් එහෙම කාලා ඇලවුන්න කියලා මේකට ආවේ. ඇලවුනම් පස්සේ මහා ගිනි එළියක් ගියා ගේ ඇතුළට. මං ඩිංගිරි අම්මට කතා කරවුවා. සද්දේ පිට උන්නේ. මොකද්ද මහා අමුත්තක් වගේ එකක් මට දැනුණා. එච්චරයි මතක. Yan topu ichabe. Nika gani. Mata samahawen dappachchi. කොයිද මේ ආරස්සාවට දුන්නදී ආරස්සා කරගන්න බැරි වුණා නේද? මට සමා වෙන්න. මමයි අප්පච්චි මුලිච්ච වෙන්න එන්න. ඊම් බබා ඒ කාට් ටිකක් බීලා ගේ බලාගන්නම්කෝ ඈ. මට කලමනා ටිකක් ගේන්න යන්න තියෙනවා.
රාජුට කතා කරන්නේ. ඔව්. ඇයි ඔයාගේ මැරේජ් එකේ කෙරුන්නේ නැත්තේ? නෑ. සාර්දිට ටිකක් සනීපමදි ඒකයි. ඒකද නැත්තම් වෙන හේතුවක්වත්ද? නෑ වෙන හේතුවක් නෑ ඒකම තමයි. නෑ මම මේ හිතුවේ ඒකට අපේ දාරක හේතුවක් වුණාවද්ද කියලා. මගේ කසාද කල්ලන්න එයත් එක හේතුවක් තමයි. දාරක කිව්වේ එයයි සාරදී අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලානේ. වෙනකොට දාරක කියන්නේ මායි සාරදී අතරට ආපු බාධාවක්. බය වෙන්න එපා. දාරක බාධාවක් වෙන්නේ නැහැ. අපි යව මැරි කරලා දෙන්න ලෑස්ති කරලායි තියෙන්නේ. ඒක හොඳයි. මොකද මගේ වැඩවලට බාධා කරන මිනිස්සුන්ට මම මොනව කරනවද කියලා මංවත් දන්නේ නැහැ. ඒකින්ද දාරකට කියන්න සාරදී මගේ අතරට එන්න නැතුව පාඩුවේ ඉන්න කියලා. තේරුණානේ? හොඳයි. හර මන්තරකාරිගේ රාජුගේ මැරේජ් එකේ කෙරිලා නැහැ. ඒක වා දන්නවනේ. මං ඌව ගැන දන්නේ නැහැ. මේ මැරේජ් එකට ඔයා තවමත් ප්‍රශ්නයක්. මම මොනවද කළේ? මුකුත් නොකර ඉන්නව නම් තමයි හොඳ. මම ඌව ගැන හොයන්නේ නැහැ. ඒක හොඳයි. මේ එක නෙවෙයි අම්මා. කවද්ද අම්මා සිලෙක්ට් කරගත්ත මනමාලි බලන්න යන්නේ? මේ වීකෙන්ඩ් එකේ යනවා. එක සැරේ ගෙවල් දෙකකට මේ යන්න වෙනවා. ඒ මොකද? නුවරයි මාතලේ ඉන්න දෙන්නගම ගෙවල් වලට එකම දවසේ යන්න තමයි හිතන් ඉන්නේ. කණ්ඩ බොන්න දෙනවා නම් අම්මා දෙන්නෙක් නෙවෙයි. තව එක්කෙනෙක් දහගෙන බලන්න යන්න. දාරක මේක විහිළුවක් නෙමෙයි ඈ. බබා අතර මොකද උනේ අත්තම්මේ? අපි කවුරුත් පරිසම් වෙන එක හොඳයි මේ දොහේ ඈ. ගෝ තනියෙන් තියන්න නැතුව එක්කන් ආවෙත් මම ඒකයි. හොඳට මතක තියාගන්න මම ඔය මගේ දිගට තැන අතු වගේක් කෙඩුවා නේද? මොකද මං එහෙම කරේ ඔය හීම් බබාට අන්තරායක් කරන්න හදන එක අපේ පස්සෙන් එනවා වෙන්න බැරි නෑ. ඒක කොලේ කරන්නත් පුළුවන්. දැන් හීම් බබාට 100 ගන්නකම් මං ආයෙ ගෙදර එන්නේ නෑ. උඹට තනියම ගෙදර යන්න වෙන්න බැරි නෑ. ඒ හින්දා මග මතක තියාගන්න. අනේ අත්තම්මේ මට බයයි. අර මොකටද? සිහිය යතුව වරන් එච්චර.
ඔතෙන්ටලා ඉඳපන්කෝ ඈ. මං කතා කරන්නම ඇහුනොත් එහෙම උඩට එනව නෙමෙයි. හොඳයි අත්තම්මේ. ඒව බලන්න ඕනේ නෑ. මොකද අප්පච්චි මට මේ වෙන්නේ? තිබිච්ච ආරසාවක් නෑ. උඹට ආරක්ෂා වෙන්න මම යමක් දෙන්නම්. මං විතරක් ආරසා වෙලා මොකටද? මයි වටේ තියෙන දේවලුත් ආරසා වෙන්න එපාය. උඹ ආරක්ෂා වෙන්න. ගෙදර ආරක්ෂා කරන්න එපා. ඒ ගැන කවුද කියලා කියනක මම මෙතනින් යන්නේ නෑ අද. ඒ ගෑණි පෙර ආත්මික උඹේ නියුම් සහෝදරියක්. ඒකි මැරුණේ උඹ එක්ක වහිරෙන්. ඒ මැරිලා ඉන්දියාවේ මලේ රටේ ආත්ම ගණනාවක් ඉපදුනා. මලේ රටේදී ඒක ඉගෙන ගත්ත දේ බොහොමයි. මතක තියාගන්න. ඒකි කවදා හරි උඹව හොයාගෙන ඒත් ඒකි උඹේ නියුම් සහෝදරියක්. ඒ නිසා උඹ ඒකට කරදරයක් කරන්න එපා. ඒ කියන්නේ මේ ආත්ම ගානක හිටන් එන වෛරය. ඔව්. ඒ කියන්නේ සංසාර පුරුද්දට. මම දැන් මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ තනියෙන් නෙමෙයි. මරිච්ච සුදත් එක්ක. මං කොහොමද ඒක මෙල්ල කරන්නේ? සේරටම කලින් උඹ මරිච්ච සුදාගෙන් ආරක්ෂා වෙන්න වෙයි. අල්ලපන් ඔය කෙන්දිය. උඹ යන තැනක මේ තෙල් බින්දු දෙකක් නළලේ ගාගෙන ඵලයක්. කිසි කෙනෙක්ට උඹට කිසි දෙයක් කරන්න බැරි වෙයි.